Hi guys, ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම මේ වීඩියෝ වලට කතා කරන්න ආවේ wireless microphone එකක් ගැන. ඉතින් මේක සුපිරිම microphone එකක්. විශේෂයෙන්ම vlog කරන කට්ටියට නැත්නම් content create කරන කට්ටියට ඒ වගේම Zoom class ඒ වගේ වීඩියෝ වැඩ කරන කට්ටියට මේක සුපිරිම microphone එකක්. ඉතින් මම මේක දෙමුවකින් අඩුවට මෝඩ කරපු ප්‍රොඩක්ට් එකක්. ඉතින් මම මේක full unboxing වීඩියෝ එකක් අද මම මේ වීඩියෝ එකේ ඔයාලට කතා කරනවා. ඉතින් කියන්න ඕනේ මම ටික කාලයක් වීඩියෝ කරේ නැහැ සාමාන්‍ය සති දෙකක් වගේ. ඉතින් මට පොඩි වැඩ වගේක් තිබ්බ කරගන්න. ඉතින් දැන් දිගටම මම වීඩියෝ දානවා කොහොමද. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා bell notification එක all දිලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ කතා කරමු. මොකද්ද මේ මම කතා කරන මයික්‍රොෆෝන් එක කියන එක ගැන. ඉතින් මේ තියන්නේ මම අද කතා කරන wireless microphone එක. ඉතින් මේකේ dual ඒ කියන්නේ මේකේ mic දෙකක් වෙනවා. ඒ වගේම මේක connect කරන්න පුළුවන්. ඉතින් මම ගත්තේ iPhone එක තියෙන නිසා iPhone එකට ගන්න පුළුවන් adapter එකක්. ඉතින් ඒ වගේම මේක වල C type එකට ගන්නත් පුළුවන්. ඒ වගේම micro USB එක ගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන මම අද කතා කරන wireless microphone එක. ඉතින් මේක සුපිරි microphone එකක්. ඉතින් ඔයාලට පේනද මම දැන් මේ කතා කරන microphone එකත් මේකෙම තියෙන microphone එකක්. නමුත් මම එතනදී ඕඩර් කරේ එකක් විතරයි. ඉතින් මේකෙදි ඔයාලට පේනදී කියන්නේ mic දෙකක් බලා ගන්න පුළුවන් එක adapter එකකට. ඉතින් මේක තමයි ගොඩක් වටිනවා. විශේෂයෙන් vlog කරන කට්ටියට මේක පට්ටම වටිනවා කියලා මම හිතනවා. මොකද මේකේ තියෙන සාධාරණ මිලත් එක. ඉතින් ඔයා විශ්වාස කරන්න නැති ගානකට තමයි මම මේක තෙමුලකින් ඕඩර් කරේ. ඉතින් ඔයාලට පුළුවන් තෙමුලකින් මේක අඩු ගානට ඕඩර් කරන්න. ඉතින් ඒක කොහොමද කරන්න කියලා මම වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් අපි මේක අන්බොක්ස් කරලා බලමු මේක මේ තරම් වටිනවද එතකොට මේක හොඳයිද නැද්ද කියන එක ගැන. ඉතින් එහෙනම් අපි මේක අන්බොක්සිං වීඩියෝ එකෙන් හම්බෙමු. හරි guys, ඉතින් මම මේක දැන් අන්බොක්ස් කර ගන්නවා මෙතනින්ම. ඉතින් මේකේ ඔයාලට පේනවාදී මේ ඉතිකොලකින් මේක මේ කවර් කරලා තියෙන්නේ අපිට. ඉතින් මට මේක ආපු විදිය තමයි මම දින්නේ. ඉතින් මේක එනකොට කියන ඕඩර් එක ආවේ වෙනම පැක් එක ඔයාලා ගන්න ඇති කොරියර් සර්විස් එක කරා ඉන්නේ. එතකොට ඒක මම අයින් කරලා තියාගත්තා. මොකද මේක ටිකක් කල් මට මේ ඕඩර් ඇවිල්ලා. ඉතින් මම දැන් මේක මම මෙතනින් දැන් ඔයාලට පේනවාදී මම මේක මෙන්න මෙහෙම අන්බොක්ස් කර ගන්නවා. හරිද? ඉතින් මේක ඉතිකොලයක් තමයි තියෙන්නේ. මම ඉතිකොලේ වෙන මේ විදිහට අයින් කර ගන්නවා. ඉතින් මේ විදිහට ඉතිකොලේ අයින් කරගත්තට පස්සේ මේ විදිහට මට බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ තියෙන wireless microphone කියලා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට මේකට මොනවද කනෙක්ට් කරන්න පුළුවන් සහ මේකේ තියෙන features මොනවද කියලා තියෙනවා. ඉතින් ඒ වගේම මේක අපිට back side එකේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් බොක්ස් එකේ. ඉතින් ඊට අමතරව මෙන්න මෙතන තියෙනවා මේකේ තියෙන අනිත් පොට් ටික වාට පේනදී ඒ ටිකත් අපිට මෙන්න මේ විදිහට සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් anyway බොක්ස් එකේ තියෙන්නේ එච්චරයි අපිට බලා ගන්න පුළුවන්. හරි, ඉතින් දැන් මම මේක අන්බොක්ස් කරලා බලමු අපි මේකේ තියෙන يعني මයික්‍රොෆෝන් එක කොහොමද තියෙන්නේ කියන එක. ඉතින් මම මෙන්න මේ විදිහට මෙන්න මේක අන්බොක්ස් කරගන්නවා. හරි, ඉතින් ඔයාලට පේනදී මෙන්න මේ විදිහේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, ඉතින් අපි මේකේ වැඩි ටික කතා කරමු. ඉතින් බොක්ස් එකේ තව තියෙනවා ඔය කට්ටිය. හරි guys, ඉතින් ඒ වගේම තමයි අපිට මෙන්න මේ විදිහට මේකේ C type cable එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේකේ mic දෙක මුලින්ම මෙන්න මේ විදිහට ගලව ගන්නවා. ඒ වගේ තමයි මෙන්න මේ විදිහට mic clip දෙකත් මම මෙන්න මේ විදිහට මෙන්න මේකෙන් ගලව ගන්නවා. හරි, ඉතින් ඊට පස්සේ තියෙන අපිට මෙන්න මේ clip එක සරලවම මේක ලොකු කේස් එකක් නැහැ. මෙන්න මේ විදිහට අපිට මෙන්න මෙතනින් තද කරලා මේක මෙන්න මෙහෙම අපිට මේක මේව කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මම අනිත් පැත්ත හයි කරගන්නම්. මෙන්න මේ විදිහට දාලා අපිට තියෙන මෙන්න මේක උඩට කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට හයි කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ දැන් මම ඕඩර් කරපු mic දෙක. ඔයාලට පේනවා මේක අවුලක් නැහැ කිසිම. ඒ කියන්නේ ලොකු ඩැමේජ් එකක් නැහැ. ඒ වගේම තමයි high quality mic එකක් විදිහටම තියෙනවා. මොකද මේක wireless microphone එකක් හින්දා. ඉතින් ඔයාලට පේනවා ලස්සන
ලුක් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ උඩ තියෙන කව එක වෙනස් කවර් තියෙනවා තියෙනවා. ඉතින් ඒක ටිකක් ගණන්. ඉතින් මම ඕඩර් කරේ අඩුවටම තිබ්බ එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට මෙන්න මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් ඔයාලට පේනවා දැන් මම මේකේ මයික් එක ඔන් කරගත්තා. ඉතින් මම මේ ඔයාලට කතා කරන්නේ මේ වගේම තියෙන අයිත් මයික් එකේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ඔයාලට කටහඬ තේරෙනවා ඇති කොහොමද ක්වොලිටි එක තියෙන්නේ කියන එක ගැන. ඉතින් අද මම කතා කරේ වයර්ලස් මයික්‍රොෆෝන් එකක්. ඉතින් ඔයාලට දැන් මේ මම කතා කරන මයික් එක මම ඕඩර් කරපු මයික්‍රොෆෝන් එකකින් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති සවුන්ඩ් ක්වොලිටි එක කොහොමද තියෙන්නේ කියන එක ගැන ඔයාලටම අයිඩියා එකක් ගන්න පුළුවන් වෙනවා ඇති. ඉතින් මම මේ ගැන වීඩියෝ දාන්න හේතුවක් තමයි මේ දවස්වල ගොඩක් අය ලොකු ගණන් වලට මයික්‍රොෆෝන් ගන්නවා. ඉතින් ඇත්තටම ගොඩක් ක්වොලිටි මයික්‍රොෆෝන් තියෙනවා සාමාන්‍ය සෑහෙන ගණන් වලට. ඉතින් නමුත් අපිට පොඩියට පටන් ගන්න කෙනෙක්ට ඒ වගේ ලොකු මුදලකට ලොකු මයික් එකක් ගන්න ඕන කමක් නැහැ. මොකද එයාට ඊට වඩා කැමරා වලට සහ අනිත් දේවල් වලට වේදම් කරන්න පුළුවන්. ඉතින් මොකද මයික් එකත් අනිවාර්යෙන් ක්වොලිටි එකක් වෙන්න ඕනේ. නමුත් ලොකු ගාණක් විඳන් කරන්න ඕනේ නැහැ සහ ඇත්තටම ලොකු ගාණක් විඳන් කරන්න බෑ මුලින්ම පටන් ගන්න කෙනෙක්ට. ඉතින් කැන්ඩන්ට් කියන කෙනෙක්ට හරි නැත්නම් බ්ලොග් කරන කෙනෙක්ට හරි ඕනම zoom class කරන කෙනෙක්ට ඕනම කෙනෙක්ට මේ මයික් එක මම රෙකමන්ඩ් කරනවා 100%ක්. මොකද මේක සුපිරිම මයික්‍රොෆෝන් එකක්. ඉතින් විශේෂයෙන්ම මේකේ තියෙන හොඳම දේ තමයි වටේ තියෙන noise එක අපිට ඇහෙන්නේ නැහැ. ඉතින් මම දැන් පිටපස්සේ සින්දුවක් දාලා තිබ්බත් ඔයාලට මම කතා කරන එක විතරයි ඇහෙන්නේ. මම පිටපස්සෙන් තියෙන සින්දුව ඇහෙන්නේ නැහැ. ඉතින් ඒක මම කතා කරද්දී මේකේ තියෙන වටේ noise එක මේක ඔෆ් කරලා අපි කතා කරන දේ විතරක් මේක ඩීට් කරගෙන වොයිස් එක හැදෙනවා. ඉතින් කියන්නේ අපි කතා කරන දේ විතරයි ඇහෙන්නේ. ඉතින් අන්න ඒකත් මෙන්න මේ මයික් එකේ තියෙන විශේෂත්වය. ඉතින් දැන් ඔයාලට මම කියන්නම් මම මේක දෙමු එකෙන් ගත්තේ කීයටද කියන එක ගැන. ඉතින් මොකද ඔයා මේ වීඩියෝ එක ඉවරකම් බලන්නේ මේක කීයද කියන එක ගැන. ඉතින් මම වීඩියෝ එක අවසානයේ කතා කරනවා මේකේ ගාණ කීයද කියලා. ඉතින් මම මේක දෙමු එකෙන් ඕඩර් කරේ රුපියල් 699ට. ඉතින් ඔයාලට පුළුවන් මේක දෙමු එකෙන් ඕඩර් කරන්න. ඉතින් මම මේකේ ලින්ක්ස් පහල දාලා තියන්නම්. ඉතින් මොකද දෙමු එකේ ටැක්ස් එකක් ගන්නෙ නැහැ. ඉතින් AliExpress එකෙන් තමයි මම කලින් තිබු මයික් එක ඕඩර් කරේ. ඉතින් AliExpress එක අපිට මේ වෙනකොට ටැක්ස් එකක් ගන්නවා. ඉතින් ඒ නිසා අපිට අඩුවට ඕඩර් කරන්න බෑ. නමුත් දෙමු එකෙන් අපිට shipping free එකත් එක්කම ඕඩර් කරන්න පුළුවන්. ඉතින් ඒක විශේෂ දෙයක්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයත් ඕඩර් කරා කියලා මම හිතනවා. මම ලින්ක්ස් පහල දාලා තියන්නම්. එහෙනම් මේක තමයි මම අද මේ වීඩියෝෙන් කතා කරේ. අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට දාන වීඩියෝස් බලන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ හම්බෙමු. හැමෝටම goodbye ජය වේවා.